හයි ගයිස් අතත් ඔන්න ප්‍රෑන්ක් එකක් වැඩි විස්තර ඔන්න මේ බලන්න ගාද මේ එකක් අදනේ කෑස් බා අයියා නෙවෙයිද නේ පරිස්සමෙන් නැතු සම්දුම් කාන්න මේ අර තේ එකක් හදන්න දැම්මනේ දෙන්න ඕක කරන්නේ කාමරේ කියන්නේ බොරු කියන්නේ පාපු බාත්රූම් එක කොහෙද මම යන්නේ ඔයා සමහරවිට මට ගොඩක් හදන්න එපා කියලා සමහර වෙලාවට අර බලන්න දැන් මුඩ මේ රහක් නැති ඒ රහනේ යවන්න මේ අර රිස්ටෝරන්ට් එකේ ලංකාවේ දේකොල ගන්න යන චෙන්ටර් right this fucking සතියනේ අතේ නෑ නෙමෙයි එහෙම නෙමෙයි මොනවද දෙයක් කරන්න යුනිවර්සිටි ස්ටාර්ට් කරතිකම මොනවා කරන්නේ අකල බිස්නස් එකක් කරලා මොනම අවුලක් කරලා ගේමක් ගන්න දෙන්න කියන්නේ දිවි වෙන මිනිසුන්ට ඉතින් වෙනදාම ඉතින් වැඩක් නැහැ කියලා අනේ වෙනදාම පඩිය වැඩි වෙනවා පඩිය ඩබල් පඩිය නෙවෙයි ගෙවින්නේ වැඩි වෙන්නේ වෙන මිනිසුන්ට මේ ඉන්ඩස්ට්‍රියට යනවා ඒ වැඩනේ මම කතා කරන්නේ වෙනදාම වෙන මිනිසුන්ට හම්බ වෙනවා කියලා වයිෆ් ගේ පැත්තේ වැඩි නේද බබා ඉසිරාඩ ඉල්ල නො මොනවද සල්ලි දැද දැරදී නිකා මොන කාල ඒ අපේ ගෙදර අපු කාල ඒ කාලේ ඉතින් ලව් කරන කාලේ මම ඔයා මටත් කිව්වනේ ඒ ලව් කරන කාලේ ගන්න ඉතින් මේ චූන්නේ පිස්සුනේ ඒ කාලේ ඒවා ගණන් ගන්න එපා ඒ වුණාට ඔයා දකුණු රටේ චාරිත්‍ර සම්පන්න ඔව් ඒ කට්ටිය හරි ඒවා දැනට මම දැකලා තියෙනවා පොඩි කාලේ අර අල්මාරි ඇන්දේ අර රේතේ මෙට්ටේ වෙනම ලොරියක පටරත් ගෙනල්ලා ඕනවාලා ගෙදරින් බාන්න ගිහින් එක්කමන්න ඊළඟ මම ඒක කෑෂ් කරගන්න මේ සිරාව විකුණන්නේ විකුණනවා ඒක මේ ඉල්ලමුවා මොනවද දැවැද්ද පිස්සු ඇයි අපෝ ඔය දැවැදි ඉල්ලන්නේ මට ඔයා විතරක් කිව්වා ඒ අයින් එන්නා මට මසාජ් කරන්නද ඕනේ මසාජ් කිව්වා කියලා ඒව හරි කිව්වා මේ කතා හරියන්නේ නැහැ මෙහෙම නෙමෙයි අයින් එන්න ඔයා කිව්වා දෙකයි මගෙන් කියන්නේ දෙකයි මේ දැන් බකරි ගේමක් ගහනවා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මොනවා වුණාද ඉතින් ඔයගොල්ලෝ සල්ලි සල්ලි තියනවා කන්න බොන්න ඒ නේ මං කියන්නේ බකරි ගේමක් ගහනවා දෙයි ඉතින් මේ නොහෙ අයියේ ඒක ලැජ්ජ ඒක ලැජ්ජ වෙන්න හිතුව නෙමෙයි ඒක යුතුයකම ඒ පැත්ත හරි මේ යුතුයකම් කියන්නේ අර මේ චාරිත්‍ර සම්පන්න මොකක්ද කියලා කියන්නේ ඒ පරණ කාලේ නෙවෙයි දැවදි ගත්තේ ඒක පරණ කාලේ දැනුත් දෙනවා
ඔය කට්ටිය සර්ප්‍රයිස් කරන්නේ මේ V8 එකක් දීලා i8 එකක් දීලා ඇයි තාත්තා දෙනවා එහෙම පොඩ ඒ ලොකු සල්ලි ගන්නවා ඌ සල්ලිකාවේ එහෙනම් මේ මේකක් කරේ කවන්නේ ලංකාවට බීයේ මොකද්ද මේ 15ක් ඇති බොම මුල්ලක් කරේ ඔන්නේ දෙන්න ගන්න මට ඉල්ලන්න බෑ ඔයාලට තමයි අප්සෙට් එක නෑ මම දන්නේ නැතුව ඉල්ලනවා කියනවා ඒක උලහම ඊ බැරි ඒව බෑ මට සල්ලි ඉල්ලන්නේ ඔයා කයි මේ hina වෙවි කතා කරන්නේ මම මේ සීරියස් දෙයක් කතා කරන්නේ ඇයි අපි සාගතේන්ද සමාගතේ නෙමෙයි මං කිව්වනේ කන්න බොන්න නෙමෙයි මොකක් හරි දෙයක් කරගන්න ඉන්න ඕම කීයද ලක්ෂ 50ක් තියනවා නේ කවුරුද ඇයි ඒ ඔය තියෙන දෙයක් හරි දැන් විකුණලා මෙහෙට කීයක් හරි ගමු එහෙම ඉල්ලන්න බෑ ඔයා- එන කාලෙක දෙයි මාපි දෙන කාලේ කියන ඉතින් අපිට මොනවත් කරගන්න බැරුණාම ඉතින් ඔගෙන් තිබිලා තියෙන දත් නැති කාලේ මස් කන්න බෑ කියලා තියෙනවනේ මටයි නම් ඉඩයි මටයි නම් ගිරයි ඉතින් ඔව් ඉතින් මටයි නම් ගිරයි තියෙන කාලේ ඕන කාලේ ඕන නැත්නම් තිබට නෑ ඔයා දැන් ගේ නම් කොහොමත් නෑ ගේ මගේ මට ගයක් ඕනේ නෑ මට ගයන්නේ මට ඕන මොනවාරි කරගන්න සල්ලි කීයක් හරි ඔයා මෙයා කරගන්න වන් ටේකක් අත දාන්නද උනායි ඉනා වෙන්න ඉතින් නෑ මේ මොනවාරි දෙයක් සීරියස් දෙයක් කතා කරද්දී ඔයාට හරියනවා ඒක මගාරින්න මටක් කැටලා ඉතින් කටක් බැරි නම් කට වහන්න හරියන්න ඇත්ත කියන්නේ කිව්වොත් ඉතින් හෝ ඉතින් ඔයාගේ ඇත්ත- පටි හෝ ඉතින් ඇත්ත නෙමෙයි කියන්න ඔයා එක්කෝ කියන්න අර දෙනවා කියපු මේ එකවත් අම්මේ එනවා කියන්න බොරුවට කියන්නේ දෙයි ඉතින් යන යාල තාම තරුණයිනේ ඉතින් එයාලට වුණාට අපි වයසට එනවනේ තියෙන මොකක් කියලා කරන්න ඕන කාන්නේ ඕන ඒකක් කියන්න ඕනේ මේ විහිළුවට මේ සතිය වටනයි තමයි හොඳනේ ඉල්ලන්නේ කටක් කරනවා කට ඉතින් මං කියන්නේ කට බැන්නම් කට වහගෙන ඉල්ලන්න මැසේජ් එකක් දාන්න සාදින ඔව් ඒ බැරි තල්ලීද මේ මොකක් දෙවා දන්නේ නැද්ද මාතර ගන්නවනේ මායම් දාන්න දාලා මායම් මොකද අලුවාට මේ හරි ඉතින් අවශ්‍යතාවයි තමයි ඉතින් මොන හරි අවශ්‍ය පටන් ගන්න ඕන තමයි ඕන ඉතින් තමා ඉතින් ඕන තමා මොනවද ඔයාලගේ පැත්තේ මොකද කරන්නේ නෑ එහෙම පිළිමිටක් මේවා දෙන්නේ නැත්තේ නෑ කොල්ලන් තමයි කොල්ලන්ට ඔක්කොම ඒක වෙනයි දෑවැද්ද වෙනයි දෑවැද්දෙන් තමයි ගේමක් ගහන්න පුළුවන් ඉතින් ඔයා දෑවැද්දින්න නේ ඔයා නම්බරට පදින්න කලින් කිව්වනම් මට දෑවැද්ද ඕනේ කියලා මම ඔයාව ඉතින් මම නමතයි කරනවා මටත් ඕනේ ඔයා කියන්න බෑ දවස්වල එහෙම ඉතින් ඔයා පයින් ගහන්න පව් පස්සෙන් ආවම ඒ කාලේනේ මේ හරි ඔයා ඒ විහිළු පැත්තෙන් කියමු ආ විහිළුනේ මේ මොකක්ද දැන් අපි දැන් මේ ළමයි දෙන්නෙක් ඉන්නවා දෙන්නට ඒ හින්දා මේ නෑ මොනාරි මම කොහොමද මම හිතන්නේ දෑවැද්දක් කියලා ඉතින් දෑවැද්ද ඉල්ලන්න ඕනේ නෑ දෑවැද්ද ලැජ්ජයි නේ මම මාගේ වචනෙත් ලැජ්ජ කැතයි හරි ඒක හරි කැතයි ලැජ්ජයි ඉව හරි කැතයි බෑ මට මේ ඔය මගුල් හරියන්නේ නැහැ නාල කරලා ගන්න ඕන මේ මිනිස්සයා හිතේ මොන මගුලද කොනේ තියාගෙන ඉඳලා මේ අවුරුදු හිනා වෙන්න එපා මොනවා කියද්දි නෙමෙයි ඉතින් හිනා ඉතින් තවත් හිනා වෙන්න. ඒක ඉතින් කතා කරන්නවත් දෙයක් නෙමෙයි දෑවැද්ද කියන එක ඉතින් කතා කරන්න ඕන දෙයක් නෙමෙයි ඔයා දැනගන්න ඕනේ ඒක මේවා කරන්න මම හොඳ දැනගන්න ඒ මොකද්ද ඉතින් අවුරුදු දැන් කීයද අවුරුදු 15ක් විතර ගියා 15ක් නෑ වයස් හරි, බැලුම් හරි, පාඩම ඒක කරද්ද පැත්තට ලියන්න ඕන. මම ඒක දැන් කොහේ යද්දි මේ මල්ලේ මොකද්ද ඒක? හඳ පෙන්නද්දි හඳ. එච්චරයි. බෑ මේ මොකුල හරියන්නේ නැහැ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. කන බොනවා රෙඩ් එක වුණා අන්ත බෑනේ. මොකක්ද කරන්නේ? ඔයා මේ මම මේ විහිළුවා මං කියන දේ විහිළුවට ගන්න එපා. විහිළුවකට නෙමෙයි මම විනා වෙන්න එපා.
නේ ඒ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මේස් දෙකක් දාලා. ඇයි ඒ? සීතල. මොන සීතල? මේ සීතල කොහෙද දාන්නේ? ඒවා කියද්දි මගේ වල යනවා. මට හැදන්නේ එකෙන්. මොනවාද කතා කරන්නේ දැන් මට යන්න එපා. හරි. ඇයි කියන්නේ? ඒවා කතා කරලා ටිකට මේක යනවා. මේ මාක්ෂවත් මොනවද කියන්න? මට බෑ. ඇයි ඒ? බෑ. මොන බෑ කියන්නේ? මට බෑ. මට දෑවැදී. ඒව බෑ. දෑවැදී තියා වෙන සල්ලි ගන්න බෑ මම. දෙන කාලෙක දෙන්න. දෙන කාලෙක දෙන්න මම කිව්වනේ. දත් තියෙන කාලේ මස් කන්න ඕන. මොකද දත් නැති කාලේ දේව කණ්ඩේ. ඔය ඉන්නකෝ. මට කිව්වේ දෑවැද්ද යෝන කියලා. නෑ බෑ. පැලෙන්න ගහන්න දැන් කීයද තේරෙන්නේ නැත්තම්. යා. ඇයි? hinaවෙන් මටත් hina යනවා කොහොමද hina වෙන්නේ ආ? කම්බෙන්න කොහොමද? කන බැලන් තමයි ගහන්නේ. මේ අන්ත ඒවා ටිකට් එකක් එන්න ලංකාව. මට තමයි ඉතින් බලාගෙන හිටියේ. මම ළමයි ඉතාලිය යන්නේ මම යනවා අරන් යන්නේ. නෑ හම්බෙයි. මේ ලංකාවට මම ටිකට් එක දාලා දෙන්න යනවා ගිහිල්ලා දැවැද්දාම යනවා. සිරාවට කියන දෙන්න ඇත්තේවා කියන්නේ. මොන ලැජ්ජ නැති වැඩක්ද කියන්නේ ඔයා? ඒව ලැජ්ජ නැහැ. ලැජ්ජ නැහැ තමයි. මේ අර අපේ නංගි කොල්ලා ඌ ඉල්ලන්නේ මොකද දැවැද්දා. ඔව්. ඒව මට වැඩක් නැහැ. ඔයා ඉන්නවද? ඒ කාලේ මම ඉල්ලුවෙත් නෑනේ. ඌත් ඒ කාලේට උට මැචුවර් වෙද්දි ඌ කිල් ගන්න ගන්න. ඒ වගේ ලද්ද පොළොත කාලේ කරන දැන් නෑ ඌන කියන්නේ මුකුත් එපා. ඉතින් මම කිව්වා. ඔව් කිව්වේ නෙමෙයි. ඒක තමයි මගේ මැචුවර් වෙද්දි ඌ ඒක ඉල්ලයි. තාම උට අවුරුදු 35ක් වගේ වෙද්දි ඉල්ලනවා. ඉල්ලයි නෝ. ඌ ඊට කලින් ඉල්ලනවා. හැබැයි ඔයා දැවැද්දා ඒ කාලේ කොහොමද ඇත්තටම මම නම් දැවැද්දී ඉන්න කෙනෙක් කොහොමද නම් එහෙනම් බලින්නේ නෑ. හරි ඒ කාලේ නෙමෙයි. ඒ ඒ කාලේ කාලේ දෙන්න. දැන් ඇයි? ඉතින් දැන් තමයි දෙන්නේ ඒක මොඩේ මං කියනවා. ඇයි? මම වගේ හොඳ ලස්සන සුන්දර දෙයක් අපිට ලස්සන කියන්නේ අර ලස්සන දරුවෝ දෙන්නෙක් ලස්සන කියන්නේ අර ලස්සන ඛණ්ඩ දෙක ඒක තමයි. හා. එතකොට මගේ ලස්සන ළමයි දෙන්න මම එතකොට ඒ මගේ පඩි හද ළමයි දෙන්න බඩේ ඒක තමයි දැවැද්ද කියන්නේ. අන්න ඒක දැවැද්ද. මේ බිහි ඔය හිනා වෙන්න මොකක් කරද දෙයක් කියලා මං කිව්වනේ දැන් ඔය මේ සීරියස් දෙයක් කතා කරන්න කියලා. මේක මොකක්ද? කිව්වම. ශිරාව ටිකට් එක දාන්න දෙන්න ලංකාවට ගිහලා වැඩේ කරගෙන එන්න. මොනවාද කිය ඒ වගේ දෙයක් ඇති හිනා වෙන්න. කියන්නේ ප්‍රශ්න නැතුව ඉති ප්‍රශ්නයක් වුණාගේ ඉතින් ඒක දා ප්‍රශ්න නැතුව ඉන්න දාන මම මේ දෙයක් කියන්නේ. මේ ඉරිද දවස නිවාඩු දවස ගෙදර ඉන්න දවස ඉතින් ඉතින් අපිට කතා කරන්න පුළුවන් අදනේ. ඒකයි කතා කරන්නේ. මොනවාද දෙයක් මේ ළමයි දැන් උතන ආය උන්ට කහින කය ගහන්නත් බෑ මේවා කරනවා. ඒ ඉවරයි කරනවා. සිනාව කියන්නේ ටිකට් එක දාලා දෙන්න යන්න. සති දෙකකට කියනවා ඔබ වැඩ කරගත්තා ඉන්නේ. කරගත්තා ආවා. දෙන්න තියෙන දා දුන්නා. මේ උච්චරේ කල්ලා ඉන්න ඕනේ නැහැ. කී හිටිය කියලා දෙයක් හම්බෙන්න. මොකද මේ? අනේ. Stop. And go stop. You like thank you guys. Mình đã vùng đi cả đó. Anh đã còn gọi nữa đó. Tôi coi đi ăn đi chứ. Anh đi bạn đó cái kẻ của lòng anh trên. Mấy. Eating guys, makan kain cái gì vậy đấy? Nè. Anh đừng. Itu dah ni. Thank you. Tiga dah yang langkah. Eating makan. Thank you kapal dah ada. Itin मला आपली ट्यूबच्या दिसतो ती म्हणजे दादा ने कपे
පැංකයක් කනේ යම් දැන් දිනනද ඒක. නේ පොඩ්ඩක් හිතලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න උනාට. ඉතින් guys අද ප්‍රෑන්ක් එක කොහොමද තමයි? guys ඉතින් guys ඉතින් ප්‍රෑන්ක් කරන්න දැන් අයිඩියා එන්නෙත් නෑ. පොඩි අයිඩියක් ආපුවා ඉතින් කරනවා. බෙට දාන්න ගියා ඊට කට මට හිතා ගන්න බැරි වුණා. ඒ වුණාට පොඩ්ඩක් හිතලා බලන්න මේවා දැන් ඉන්න අය පොඩ්ඩක් හිතලා බලන්න මේ පස්සට ප්‍රශ්න වෙන්න පුළුවන්. ප්‍රෑන්ක් එකක් කරගවන්න ප්‍රෑන්ක් එකකින් මට මොකද කියන්නේ අර මේ මෙසේජ් එකක් දෙන්න ඕන. ඔය ඔක දැන් මොකද අපේ අම්මලා බලනවා. ඉතින් ඒක තමයි මම ඉතින් මට ප්‍රෑන්ක් එකෙන් හරි මෙසේජ් එකක් දී ගන්න ඕන. ඇයි ඉතින් මේ ඔන්න ඕක තමයි මෙසේජ් එක. නෑ මෙසේජ් එක. අම්මේ එහෙම නෑ ආ එහෙම නැතුණාට බෑ. මේ ඉතින් ගයිස් ඕක තමයි මගේ අද ප්‍රෑන්ක් එක. එහෙනම් බයි කිය. හොඳට මතක තියාගන්න.